පොඩ්ඩක් නවතින්න. ඔයා මෙයාව දන්නවාද? මුළු දකුණු ආසියානු ඉතිහාසයේම බිහිවුණු මාරාන්තිකම සහ දක්ෂම ස්නයිපර් සෙබලා ඉපදුනේ අපේ ශ්‍රී ලංකාව කියලා ඔබ දන්නවාද? ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් පවා ඔහුගේ නම ඇහෙද්දි බියෙන් වෙවුලා ගියා. සතුරු ඉලක්ක 217ක් සදහටම නිහඬ කරලා ලෝක වාර්තාපොත් පවා අලුත් කරපු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඊ අභීත සිංහයා කවුද? අද ෂාන් ටොක්ස් තුලින් අපි කතා කරන්නේ නීරෝ කියන සංඥානාමයෙන් ලෝකයේම හඳුනන කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි මඩලනගේ සැබෑ ආශ්චර්යමත් කතාවයි. 1969 වසරේ පුත්තලම පල්ලම කියන දුෂ්කර ගමක උපදින වික්‍රමසිංහ හිටිහාමිලාගේ රංජිත් ප්‍රේමසිරි කියන්නේ ඉතාමත් සාමාන්‍ය තරුණෙක්. හැබැයි 1991 වසරේදී ඒ කියන්නේ ලංකාවේ ත්‍රස්තවාදයේ දරුණු මාතට හැරෙමින් තිබුණු කාලෙක Tamanගේ වයස අවුරුදු 22දී ඔහු හමුදාවට බැඳෙන්නේ රට වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන්න බලාපොරොත්තු වෙන. මූලික පුහුණුවෙන් පස්සේ ඔහුව අනුයුක්ත කරන්නේ ලංකාවේ දක්ෂම රෙජිමේන්තුවක් වන 5 වන ගජබාබලෑනියටයි. රංජිත්ගේ තිබුණු අසාමාන්‍ය ඉවසීම සහ ඇස්පෙනීම නිසා ඔහුව දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට තේරෙනවා. 2000 වසරේදී විශේෂඥ ස්නයිපර් පාඨමාලාව ඉහළින්ම සමත් වෙලා ඔහු යුද පිටියට එන්නේ නීරෝ කියන රහස් සංඥා නාමයෙන්. එතෙන් පටන් වන්නි මානුෂීය මෙහියුමේදී නීරෝ කරපු වික්‍රමයන් අදහා ගන්නත් බෑ. හමුදා නිල වාර්තාවලට අනුව ඔහු සාර්ථකව නිහඬ කර ඇති තහවුරු කරන ලද සතුරු ඉලක්ක ගණන 217ක්. මේක ලංකාවේ විතරක් නෙවෙයි මුළු දකුණු ආසියාවේම ස්නයිපර්වරියෙක් තැබූ ඉහළම සහ මාරාන්තිකම වාර්තාවක්. ඒ නිසාම අද ලෝකයේ දරුණම ස්නයිපර්වරුන් ඇතුළත් ජාත්‍යන්තර ඓතිහාසික ලේඛනවල පවා නීරෝගේ නම රන් අකුරින් ලියවිලා තියෙනවා. නමුත් මිතුරනි, මේ අභීත වීරයාගේ අවසානය හරිම සංවේදී එකක් වුණා. 2009 අප්‍රේල් මාසය වෙනකොට වසර 26ක සාපලත් සිවිල් යුද්ධය ඉවර වෙන්න උන්න මෙන්න තිබුණි. මෝටා ප්‍රහාරයකින් දරුණු ලෙස තුවාල ලබා සිටි නීරෝට ඉහළ නිලධාරීන් විවේක ගන්න කිව්වත් ඔහු කිව්වේ සර් අන්තිම සටනේ කොඩිය දානකොට මමත් එතන ඉන්න ඕනි කියලා. 2009 අප්‍රේල් 28 වනදා පුදුමාතලන් මුදා ගැනීමේ මෙහෙයුම අතරතුර සාමාන්‍ය ජනතාව අස්සේ සැඟවිලා හමුදාවට ප්‍රහාර එල්ල කරන්න ආපු ත්‍රස්තයන්ව නීරෝ හඳුනාගත්තා. නමුත් ඒ මොහොතේම ක්‍රියාත්මක වුණු සතුරු ස්නයිපර්වරයෙකුගේ උණ්ඩයක් මේ අභීත වීරයාගේ පපුව පසාරු කරගෙන ගියා. මුළු රටක්ම නිදහස් වෙන්න යුද්ධයෙන් නිල වශයෙන් අවසන් වෙන්න හරියටම දින 20කට පෙර නීරෝ මේ පින්බිමට තමන්ගේ ලේ පූජා කරලා සදහටම දැස් පියාගත්තා. ඔහු ශරීරයෙන් සමුගත්තත් ඔහුගේ නාමය අමරණීයයි. 2021 වසරේදී ලංකාවේ ඇරිමැක් ලංකා ආයතනය විසින් මේ වීරයාට උපහාරයක් විදියට නීරෝ නමින්ම වීඩියෝ ක්‍රීඩාවක් නිර්මාණය කළා. ලෝක ප්‍රකට ස්ටීම් වෙබ් අඩවිය හරහා ජාත්‍යන්තරයටම ගිය ඒ ගේම් එක නිසා අද මුළු ලෝකයම අපේ නීරෝගේ වීරකම ගැන කතා කරනවා. අද අපි මේ විදියට නිදහසේ ජීවත් වෙන්නේ නීරෝ වැනි Tamanගේ ජීවිතය දේශය වෙනුවෙන් පූජා කරපු දහස් ගණනක් වීරයන් නිසායි. මේ අභීත වීරයා ගැන ඔබට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. ඔබට ජය පතමි. මම ෂාන්.